දැන් නම් 7ට කිට්ටුයි. ඒ කියන්නේ මම වැඩිපුරම කැමති වෙලාව දවසේ. මේ ටයිම් එකට මම හරි කැමතියි. හවස්වරුවට ඉතින් කවුද අකමැති. හැබැයි මම නම් කැමති උදේවරු. ඒක එහෙන ෆ්‍රෙෂ්. හැන්දෑවට අකමැති ඔය ගෙදර කවුරු හරි හන්දෑවෙද්දි ගෙදරට බීලා එනවනේ. එහෙම නැත්නම් වැඩ ඇරිලා ඇස්ස දවසක වැඩ ඇරිලා හවස ගෙදර එන්න උණු. ඒ වගේම කිරවෙච්ච බස් එකක ඉන්න වෙච්චාම ඒ වගේ වෙලාවට නම් හැන්දෑව එපා වෙනවා. ඒ වගේම දැන් මට මතකයි මං අවුරුදු අන්තිම නිවාඩුවේ ගෙදරට එද්දි බස් තනිකර පිරිලා අය අට කපලා එදා හැන්දෑවත් මට එපාම වෙච්ච දවසක්. හරි දැන් මං කිව්වේ නෑ ඉතින් ඕක අර හැමෝම අකමැති කියලා එක. ඇයි දැන් හැන්දෑව යොදලා ගත්තේ? මම සාමාන්‍යයෙන් සතිය දවස්වල ඉන්නේ බෝඩිමකනේ. ඉන්නෙත් තනියම. එතකොට ඒ පාළුව කාන්සිය ඒ තනිකම දැනෙනකොට ඒ එක එක මටම ආවේනික සිතුවිලි එනවා. ඒක හැමෝටම පොදුද දන්නේ නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් මට තනියම ඉඳි දැනෙන අමුතු පාළුවක්. තනියම හිටියා කියලා හැමෝටම එක වගේ වෙන්නේ නෑනේ. අනික ඔයාට හිතන දේම හිතුණ කියලා කොහොමද කියන්නේ? ඔව් ඔව් මම දන්නවා මේ හැමෝටම මට වගේ හැන්දෑවේ තනියම ඉන්නකොට ඒ හැඟීම එක විදිහට දැනෙන්නේ නැතුව ඇති. ඒ වුණාට සාමාන්‍යයෙන් මම කියන්නේ ගොඩක් දෙනාට එහෙම දැනෙන්න ඕනේ. මොකද ඒ වගේ හැන්දෑවේ තනියම ඉඳි ලියවුණ ගීත ගොඩක් තියෙනවා. මම කියන්නම් මට දැනුණ එහෙම තනියම පොඩිමක ඉන්න කෙනෙක්ගේ හැඟීම් ගැන කීව සින්දුවක් ගැන. හවස්වරුව ගැන්නේ කියන්නේ අර සුනිල ජයසිංහ මහත්තයාගේ තියෙන්නේ සැන්දාවරට දැක්කද නංගෝ කියලා අර ශිල්ප සොඳින් දැනගන්න ගිහින් කියන්නේ. එහෙම සීන් එකක් දුන්නේ. ඒක අර බූට්ටයක් තියෙන වගේ එකක් නේ. එහෙම එකක් කරා. නෑ නෑ මම කාටවත් බූට් තියලා නෑ. ඒ වුණාට අර මේ හැන්දෑව ගැන තව සින්දු තියෙනවා. චාමර වීරසිංහගේ ඉස්සංගොඩ. එතකොට අජිත් බණ්ඩාරගේ සීත හැන්දෑ කරේ. තව අර අජිත් මුතුකුමාරනගේ හවස පන්තියට. ඒ වගේ තව මතක් වෙච්ච නැති ගීතක් තියෙනවා. මාල්නි බුලත් සිංහලගේ තියෙන්නේ හවස ගැන අර සැන්දෑ අහස වගේ සැරසීමට එන්න තියා. ඒකනේ මම කියන්නේ. ගොඩක් ගීත තියෙනවා හවස පාළුව තනිකම නැත්තම් හවස සිද්ධි ගැන. ඒ කියන්නේ හවස ගොඩක් අයට මට දැනලා තියෙන හැඟීම දැනලා තියෙනවා. එතකොට අය අමතකුණා දර මාස්ටර්පීස් එකක් තියෙන්නේ දම්පාට හැන්දෑ එඩ්වඩ් ජයකොඩගේ මිනිමිනි පොද වැටේ. තවත් ඉතින් සින්දු නම් තියෙනවා. ඒ සින්දු හැන්දෑ වෙත්තියි. හරි දැන් ඕවා නෙමෙයි නම් කෝකද සින්දු? අර තියෙන්නේ අර මේ පෙරක් නොමැති සියුත්තු විලි සයුරක් මැද කියලා ගීත. සෝමතිලක ජයමහගේකනේ. චන්දා අඳුරුල්ලෝව සින්දුව මියුසික් කරලා තියෙන්නේ යාමයි. ඔබ ලියපු කෙනා නම් කවුද කියලා දන්නේ නැහැ. ඒක ලියලා තියෙන්නේ එතුමමයි. ඒ කියන්නේ මම වගේම බෝඩිමක ඉන්න කාලෙක තමයි ලියලා තියෙන්නේ. ඒක පද රචනයත් එයා. එතකොට ඒක කියන්නෙත් එයා. දැන් ඔය කියන්නේ සෝමතිලක ජයමහ දුෂාන් වගේ කෙනෙක් කියලා? මම වගේ නෙවෙයි එතුමා. ඉතින් හුඟක් සරල මිනිස්සෙක් මට වඩා. එතකොට මම කියන්නේ කියන්නේ තනියම ඉන්නකොට හුඟක් පොදු සාධක ටිකක් එකතු වෙලා පොදු විදියට හිතනවා. පොදු සිතුවිලි ටිකක් තමයි එනවා. මිනිසුන්ට හිතන සිතුම් පැතුම් වල පොදු ගතියක් ඇති. සමාන ගතියක් ඒ තනියම ඉන්නකොට. එතකොට බෝඩිමේ ඉන්නකොට එකපාරට ලියලාද නැත්නම් මොකක්ද වෙලා තියෙන්නේ? ඒක මෙහෙමයි මේ 60 ගණන් වල එතුමා ඉඳලා තිනවා නුගේගොඩ පැත්තේ බෝඩිමක මේ සංගීතය කරගන්න. එතුමාගේ ගුරුවරයා තමයි ඩන්ස්ටන් සිල්වා කියලා. මේ බෝඩිමේ තනියම ඉන්නකොට තමයි ඔය ගීතය ලියවිලා. ඩන්ස්ටන් කියන කෙනා 1920 ගණන් වල ඉපදුන කෙනෙක්. එයා ඉන්දියාවට ගිහිල්ලා සංගීතය ඉගෙන ගත්ත දක්ෂයෙක්. අපි දන්නේ නැති වුණාට එයා මේ සින්දු 100 ගානකට මියුසික් කරපු මේ සෑහෙන දක්ෂයෙක්. එයාගේ හැබැයි සින්දු අර ෆේමස් නෑ. ඉතින් ඊට පස්සේ මොකද උනේ? දැන් ඔය මේ අවුරුදු කාලෙට හැමෝම ගෙවල් වලට යනවනේ අන්තිම සිකුරාදා වගේ. මමත් එහෙම කරනවා. ඒ වුණාට දැන් මේ මෙතුමාට වෙලා තියෙනවා හොඳ වැඩක්. ඒ කියන්නේ අන්තිම
දවසේ යන්න ඉදිරිදී යන්න බැරි වෙලා තියෙනවා ගුරුතුමාගේ වැඩක්. ඒ හින්දා බෝඩිමට වෙලා ඉඳලා තනිවම හවසක ගිහින් තියෙනවා පාර පැත්තකට. තනියෙන් ඉන්නේ කොහොමද ඉන්නේ? ඉතින් පාර පැත්තට අපිත් මම වුණත් හවස ඉඳ සෙට් වුණොත් පාර පැත්තට යනවා. මොකද බෝඩිමේ බිත්ති හතරම පේන්නේ. ඒකට ඔළුව අවුල් යන හින්දා මොහොමද එහෙම යද්දී දැකලා තියෙනවා ගයක්. දවස් ගානක නිමාඩුවක් ඇවිල්ලා බෝඩිමට වෙලා ඉන්න වුණාම ඒක පව් ඉතින් කාට වුණා. සාමාන්‍යයෙන් ගෙවල් වල දොරවල් ගණල් අවශ්‍ය වෙද්දී එකින් එක වැහෙනවනේ. එතුමට පේනවා අර ඈත තියෙන ගේ ජනෙල් ටික එකින් එක වැහෙනවා. ඒ ගෙදර ඉඳලා තියෙන්නේ කැම්පස් යන නතරලා හිටපු ළමයි තමයි. ඒ කියන්නේ යාලත් බෝඩ් වෙලා හිටපු ළමයි වගේ. ඉතින් හවස් වෙද්දී කොයි ගෙදරත් වගේ ඒ බෝඩිමේ ළමයි ලයිට් දාලා ජනෙල් දොරවල් එකින් එක වහන ගමන් තමයි තිබිලා තියෙන්නේ. හරිනේ කවුළු පියම්පත් වහන වෙලාවට කියලා තියෙන්නේ. ඒක නිසාමද මේ ලියලා තියෙන්නේ. දැන් ඔය සිද්ධිය දකින්නකොට එතුමට ශනිකව ඇවිල්ලා තියෙනවා පදපේලියක්. ඒක තමයි ඔය සඳෑ අඳුරලෝ ගලන වෙලාවට අවුළු පියන්පත් රැසෙන වෙලාවට කියලා ලියලා තියෙන එක. ඒ වෙලේ මතක තියාගෙන ගිහිල්ලා ලියලා ඒක තමයි පස්සේ ගීතයක් විදිහට තව ගොඩනං වල අරන් තියෙන්නේ. ඒතකොට ඒ ගීතේට එතුමම තමයි තනුව දාලා තියෙන්නේ. ඒ සිද්ධිය මුල් කොටසට හේතු වුණාට පස්සේ එයාගේ පරණ ආදර සිද්ධියක් ගලපලා ඒක ලස්සන ලියලා තියෙනවා. ඔක මියුසික් සෝමතිලක ජයමහාගේම යාට මාවෙනික වෙච්ච මියුසික් කියන්නේ තියෙන්නේ. හරි කාම් මියුසික් එකක්. හැබැයි මට කියන්න තියෙන ඉතින් ඒ වගේ සෝමතිල ජයමහා වගේ සංගීතඥයෙක් මයික කියන්න තියෙන ඉතින් අර සෝමතිල ජයමහාගේ සරල මිනිස්සෙක් කරපු ලොකු වැඩක් හැටියට තමයි මේ සින්දුව ඉතින් කියන්න තියෙන්නේ. මොකද ජනේලයක් වහන එකකින් සින්දුවක් හදන්න පුළුවන් කියන්නේ කොහොම දක්ෂයෙක් වෙන්න ඕන. ඔය සින්දුව හදලා තියෙන්නේ අර යමන් කියලා රාගයක. එහෙම යමන් කියන රාගෙන් හදලා කියලා රත්නශ්‍රී විජේසිංහ මහත්මයා තමයි ඒකත් කිව්වේ වැඩසටහනකදී. එතකොට දැන් එතුමාම කියනවා තව ඔය යමන් කියන රාගය හවස් වරු වල ගීතවලට ගොඩක් ඒක තමයි සෙට් වෙනවා කියන්නේ. ඇත්තට මේ ඒ රාගය තියෙන සින්දු ඇහෙද්දී උඟක් අර නිකන් පරණ මතක වලට යන වගේ හැඟීමක් එනවා තමයි. මම නම් දැන් හවසට ගැලපෙන ගීතයක් කියවා. ඒක අර මගේ හවස තනියම ඉන්නකොට දැනෙන හැඟීමුයි ඒකට ගැලපෙන කතාවලුයි එක්ක ගැලපෙන සින්දුවකුයි සරල මිනිස්සෙක්ගේ අදහස් ටිකකුයි මගේ අදහස් වලට ගලපලාම කියවා. එතකොට තව මෙහෙම එකක් තියෙනවා. දැන් ඕනම ගීතයක් අපිට සෙට් නම් මොනවා හරි අපේ පෞද්ගලික දෙයකට ඒ වගේ මේ වැඩේ ක්වොලිටි නම් මේක තමන්ට හිතට කාවදිනවා. එතකොට එහෙම සින්දුවක් වයස ભેදයකින් තොරව කොච්චර පරණ සින්දුවක්ද වුණත් අපි අහන්න කැමතියි. තරුණ අය දැන් පරණ සින්දු අහන්නේ නැහැ කියලා වගේ කතාවක් යනවනේ. ඒ කතා බොරු. මොකද ඒක තමන්ට සෙට් නම් තමන් අහනවා. මගේ හැඟීම් වලට ගැලපෙන විදිහට ඒ සින්දුව තිබ්බ නිසා මම ඒක ඇහුවා. එහෙනම් අපි මේ සින්දුව අහලා බලමුද නිකන්? කලන වෙලාවට කවුල
නොමැති සිතුවිලි සයොරක් මැද සරණ විටදි රැය ගෙවෙන තුරාවට පෙරක් නොමැති සිතුවිලි සයොරක් මැද සරණ විටදි රැය ගෙවෙන තුරාවට මහද සෙනෙහි ඔරුවේ නැගී ඔබ එතෙර වන්න නිබඳේ දිලොව වෙත එතෙර වන්න නිබඳේ සඳේ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන නිමල පැතුම් සපුරාගෙන හද තුල සිහිනලවෙන් නෙත ඇරෙන වෙලාවට නිමල පැතුම් සපුරාගෙන හද තුල සිහිනලවෙන් නෙත ඇරෙන වෙලාවට අරුණලු නැගෙන පැයේ කුසුමක් වෙමි ජීවන මල් කොවේ ඔබේ ආදර ජීවන මල් කොවේ සඳේ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දුම්නස් සිටින පවුරු මැද අනිවුණ ඔබේ සුසුමන් සෙමෙන් මගේ සවනත පාරයි සෙමෙන් මගේ සවනත පාරයි